මා හිතාදිනේ සහෝදර සහෝදරයන් සියලු දෙනාටම ඉස්ලාමීය සුභාශිංසනය නම් සාන්තිය හා සමාදානය හිමි වේවා කියලා ප්‍රථමයෙන් මා ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් මා හිතාදිනේ සහෝදරයන් ලැබුවා වූ නව අලුත් අවුරුද්ද සමස්ත ශ්‍රී ලංකාවේ සිටින සියලුම බෞද්ධ ජනතාවට නව ඒ වගේම සුබදායක නව වසරක් වේවා කියන සුභාශිංසනය මේ අවස්ථාවේදී පුද කරනවා වගේම සමස්ත ශ්‍රී ලංකාවේ සිටින සියලුම ජනතාවට හෙට දිනේ ඉතාමත් විශේෂිත වගේම ඓතිහාසික දිනක්. එනම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කන්ද උඩරට සෙන්කඩගල පුරවරයේ තැන්පත් කර තිබෙනා වූ දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රදර්ශනය හෙට දින ආරම්භ වෙනවා. ඉතින් ඒ විශේෂිත දිනය සමස්ත ශ්‍රී ලංකාවේ සිටින සියලු දෙනාටම ඉතාමත් විශේෂිත දිනයක් කියන එක මම මතක් කරනවා වගේම මේ ධාතුන් වහන්සේ පිළිබඳව අපි මතක් කරනවා නම් තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ උන්වහන්සේගේ දේහය ආදාහනය කළ පසු කේම රහතුන් වහන්සේලා විසින් දන්තපුරවරයේ සිට බ්‍රහ්මදත්ත රජතුමාට තථාගත බුදුරජාණන් වහන්සේගේ වම් දළදාව බාර දුන් බව පාලි අට කතාවල සඳහන් වෙනවා. ඊට පස්සේ ඒ බ්‍රහ්මදත්ත රජතුමාගේ පරම්පරාවේ සියලු දෙනා ඒ ශ්‍රී ධාතුන් වහන්සේව පූජා වස්තුවක් බවට අවුරුදු 700ක් පවත්වාගෙන ආවා කියන එකත් සඳහන් වෙලා තිබෙනවා. පසුව මා හිතාදිනේ සහෝදරනේ එය බුහසීවල රජතුමාට ඒ ධාතුන් වහන්සේ බාර දුන් බවත් සඳහන් වෙලා තිබෙනවා. එතුමා තමාගේ බෑණනුවන් වන හේමාමාලා හා දන්ත කුමරියට ඒ ධාතුන් වහන්සේ බාර දීලා එතුමා මෙසේ පැවසුවා. තමා යුද්ධයකට සහභාගී වීමට යනවා. ඒ යුද්ධයේදී තමා පරාජයටපත් වුණා නම් මහසෙන් රජතුගේ තම්බපන්නියට මේ ධාතුන් වහන්සේ රැගෙන ඔබලා දෙදෙනා යන්න කියන එක එතුමා අවවාද අනුශාසනා කරා. පසුව බුහසීල රජතුමාගේ මරණය ආරංචි වුණු හේමාමාලා කුමරිය දන්ත කුමරා සමග බමුණුගේ වෙස්වලාගෙන තමාගේ හිසකිස් මත ධාතුන් වහන්සේ සංගවාගෙන ලක්දිවයිනට පැමිණියා කියන එකත් සඳහන් වෙලා තිබෙනවා. එතකොට ඔවුන් දෙදෙනා ක්‍රිස්තු වර්ෂ 310 දී මේ ලක්දිවයිනට ගොඩ බැස්සා කියන එකත් සඳහන් වෙලා තිබෙනවා. පසුව එම දෙදෙනා මහසෙන් රජතුමා මුණ ගැසීමට පැමිණෙන මේ මොහොතේදී මහසෙන් රජතුමා එවිට මිය ගොස් එතුමාගේ පුතුණුවන් වන කීර්තිසී මේඝවන රජතුමාගේ පාලනය සමය ආරම්භ වෙලා තිබුණා. පසුව ඒ දෙදෙනා බමුණෙක්ව දුටුවා. බමුණාගේ මාර්ගයෙන් බමුණාගෙන් තමා යා යුතු මාර්ගය දැනගෙන අනුරාධපුරයේ මේඝගිරි විහාරයට පැමිණ නිත්‍ය වශයෙන් දළදා වහන්සේ තැන්පත් කළ ප්‍රථම අවස්ථාව කියන එකත් සඳහන් වෙලා තිබෙනවා. වර්තමානයේදී ඒ මේඝගිරි විහාරයට ඉසිරු මුනි යනුවෙන් ආමන්ත්‍රණය කරනවා. ඉතින් මා හිතාදෙනේ සහෝදරවරුනි පසුව ඒ රජතුමාගේ කීර්තිසිංහ රජතුමාගේ ඒ කාලවක වානුව තුළ විශේෂිත ගොඩනැගිල්ලක්, ඒ කියන්නේ ධම්මචක්කගේ කියන විශේෂ ගොඩනැගිල්ලක් නිර්මාණය කරලා ඒ ගොඩනැගිල්ල තුළ ධාතුන් වහන්සේ තැන්පත් කර පූජා හා පෙරහැර කටයුතු එදා පටන් ආරම්භ වුණා කියන එකත් ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් මා හිතාදෙන මේ ධාතුන් වහන්සේගේ ප්‍රදර්ශනය පිළිබඳව ගත්තොත් එම ප්‍රථම ප්‍රදර්ශනය කීර්තිසී රජතුමාගේ කාලේ 1715කට පෙර ආරම්භ කළ බවත් ඉන්පසුව ශ්‍රී දළදා දැක්ම 1828 ඒ වගේම 1882 ඊට පස්සේ 1972 ඊට පස්සේ 1978 ඊට පස්සේ 1991 ඊට පස්සේ 1995 ඒ වගේම 2001 2004 2005 කියන කාලවකවානුව තුළ ප්‍රදර්ශන වුණා කියන එක ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් මා හිතාදෙන්නේ සහෝදරවරුනි මේ 2025 දී පෙබරවාරි 18 වන දින ප්‍රදර්ශන මේ දළදා වහන්සේව අවුරුදු 16කට පසු ප්‍රදර්ශන කටයුත්තක්. ඉතින් මා හිතාදෙන්නේ සහෝදර මේ ප්‍රදර්ශනයේ සඳහා මේ නැරඹීම සඳහා පැමිණෙන සියලුම බෞද්ධ ජනතාවට අල්ලාහ් තාලාගේ ආශිර්වාදයත් දයාවත් හිදාවත් නැමැති නිවැරදි මාර්ගයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. වාඛිර දවනා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි තාලා වබරකාතුහු.